මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? අනුන් වෙනුවෙන් සැප සතුට තීරණය කරපු අපි, අනුන් වෙනුවෙන් ගෙවල් දොරවල් හදපු අපි, අනුන් වෙනුවෙන් තමන්ගේ ආධ්‍යාත්මය නාස්ති කරගත්ත අපි තථාගතයන් වහන්සේ දේශනා කරනවනේ පින්තුනේ මරණ මංචකේ එළවයි මෙලොවයි දෝලණය වෙනකොට පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති පුතෝ 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 ධන. අපිට අපිවත් නැති වෙනවා. මරණානුස්සති කමඨහං දේශනාවේ තථාගතයන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කරනවා. ඔත්පොළ වෙලා ඉන්නකොට එළවයි මෙලොවයි දෝලණය වෙනකොට මිනිස්සු පුදුම විදිහට අසරණ වෙනවා. එතකොට කිසිම කෙනෙක් තමන්ගේ ශක්තියට තමන්ගේ හෙවණැල්ලට නැහැ. ඒක තේරුම් ගන්නට තමයි උන්වහන්සේ මරණානුස්සතිය දේශනා කරේ ජීවත් වෙලා ඉන්න කාලය තුල. මිනිස්සුන්ට පුළුවන් නම් මේ කාරණේ ජීවත් වෙලා ඉන්නකොට තේරුම් ගන්න. මිනිස්සු අතින් සිද්ධ වෙන කුසල් ප්‍රමාණය ස්වල්පයි. මේ කාරණය දැකපු මනුෂ්‍ය ආත්ම භාවයේ දුර්ලභකම දැකපු ශ්‍රීනාශ්‍රවයන් වහන්සේලා, මහ රහතන් වහන්සේලා, බෝධිසත්වයෝ, බුදු මේක කොච්චර අපූර්වට පරිස්සම් කරාද? මෙහෙම දේශනා කරන්නේ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ තියෙන දුර්ලභකම නිසාමයි. එක වචනකින්වත් සංසාරය දිග්ගස්ස ගන්න හොඳ නැහැ.